කොහොමද ඔයාලට අලුත් අවුරුද්ද නම් දැන් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. අලුත් අවුරුදු කෑම මේසේ ලස්සන කරගන්න, රසවත් කරගන්න පොඩි කෑමක් තමයි හදන්න හදන්නේ. ලොකු වෙලාවක් යන්නේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි ඕනි ගෙදර තියෙන. බලමුද අපි මොනවාද හදන්නේ කියලා. පොල් දෝසි හදන්න තමයි හදන්නේ. ඉතින් මෙතන තියෙනවා මේ පොල් ලොකුත් නැති පොඩිත් නැති සාමාන්‍ය ගාන පොල් ගෙඩියක්. මේක බ්ලෙන්ඩර් කරගෙන තියෙන්නේ. මෙතන තියෙනවා සුදු හාල් පිටි. මේ හාල් පිටි බෙදලා බෙදපු හාල් පිටි ටිකක් ග්‍රෑම් 50ක් විතර තමයි තියෙන්නේ මෙතන. සීනි තියෙනවා 500ක්. දැන් අපි බලමු දෝසි හදන විදිහ. මම මේ වගේ ඩිප්පක් තමයි පාවිච්චි කරන්නේ. මේ වගේ භාජනයක් මේකට තියලා මේ විදිහට ගින්දර ගොඩක්ම රස්නේ අඩු කරගන්න ඕන. ගින්දර ගොඩක්ම අඩුවෙන් තමයි මේකට ගන්න ඕන. ඉතින් අපි පොල් ටික එකතු කරගන්න ඕන භාජනයේට. ඊට පස්සේ සීනි 500ත් අපි එකතු කරනවා. ගොඩක්ම අඩු ගින්දර තමයි මේ වෙලාවේ තියෙන්නේ. දැන් අපි මේක මේ විදිහට මික්ස් කරගන්නවා. කලවම් කරගන්න මේ විදිහට. දැන් මේ සීනි එකයි දිය වෙලා තියෙන හොඳටම පොල් එකට මේ වෙලාවේදී අපි ආටි ටික එකතු කරනවා. දැන් අපි ඒකත් මේ විදිහට කලවම් කරගන්නවා. දැන් අපි මේකට වෙන්න බිංදු 2-3ක් එකතු කරනවා. උණු පිටි මේ සැහැඳි භාගයක් වගේ එකතු කරනවා. අපි ආපහු මේක මික්ස් කරනවා. දැන් අපි බාන කිට්ටුව තමයි මේ වගේ කලරින් එකතු කරන්නේ. ඔයාලට මේකට පුළුවන් කහ කුඩු එකතු කරන්න. මේ කහ කුඩුත් එකතු කරාම මේ විදිහට ලස්සන වෙනවා කහ පාටට. දැන් අපි මේක බාන තමයි හදන්නේ. මේ විදිහට තැටියක තෙල් ගාලා ගන්න ඕනේ. මේක තමයි අපි දැන් මේක දාගෙන කපා ගන්න යන්නේ. ඉක්මනට තුනී කරගෙන කෑලි ඉක්මනට කපා ගන්න ඕන. නැත්නම් මේ සීනි වලට මේක හයි වෙනවා බලනවා ඉක්මනට. දැන් අපි මේ විදිහට මේක කපා ගන්නවා. මේක හරිම ලේසි. මේ ගොඩක් වෙලා යන්නේ නැහැ. පොල් ටික ගාලා බ්ලෙන්ඩර් කරගන්න තමයි ඉතින් පොඩි වෙලාවක් යන්නේ. ඊට පස්සේ මේක ලිපේ තියාගෙන ගොඩක් වෙලා ඉන්න ඕනේ නැහැ. මේ ඉක්මනටම මේක හදාගන්න පුළුවන්. දැන් මම මේක මේ කෑලි ටික වෙන් කරගන්න තමයි හදන්නේ මේ විදිහට. ඉතින් මේක ටිකක් නිමෙනකන් ඉඳලා තමයි මේ විදිහට වෙන් කරගන්න ඕනි. මම මේ නිමෙනකන් ඉන්න බැරි කමට මේ රස්නේ පිටම මේ විදිහට දැම්ම නිසා තමයි මේ විදිහට කුඩු උනේ. මේක ඇත්තටම හරිම ලේසි කෑමක්. මේ ඔයාලා නොවැරදීම අවුරුදු කෑම මේසෙට හදන්න. මේක ලස්සන පාට වර්ග දාලා හදන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක හදද්දින් මේ වේලිච්ච පොල් ගන්න තියෙනවා නම් තමයි හොඳ. වේලිච්ච පොල් වලට මේ
තෙල් ගතියක් තියෙන නිසා මේක මේ හොඳට එනවා මේ පොල් දෝසි එක. තීරිච්ච පොල් වලින් හදන්න පුළුවන් නම් හොඳයි. එන්නේ මේ මම හදාගත්ත පොල් දෝසි. ඉතින් ඔයාලත් හදන්න. රස බලන්න අවුරුදු කෑමේසෙත් ලස්සන කරගන්න. ඉතින් කොහොමද කියලා කමෙන්ට් කරන්න. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් එනකම් ඔයාලට සුබ දවසක්.